ඉඩමද මැරෙජ් එකද? ඇයි එහෙම කියන්නේ පුතා? මැරි කරන්න කලින් එම පාසුකවන්න තියෙන ඉඩමක් හොයාගන්න එක ලේසි නෑ. අනික මගේ බිස්නස් එකේ සල්ලි එකපාර මේකට ඉර කරන්නත් බෑ. ඒකනේ මම ඔයාට කිව්වේ මේ ඉඩම බලන්න ඉන්න කියලා. එකපාර සල්ලි හිර වෙන්නෙත් නෑ. මුලින් රුපියල් ලක්ෂ 3.5ක් ගෙව්වාම ඇති. ඉතිරිය මාස 40න් ගෙවන්න තියෙන්නේ. මෙතන ඉඳන් හොරණ තක්සිලා ශ්‍රීපාලි ඉස්කෝලවලටයි මූලික රෝහලටයි කිලෝමීටර් 3ක්. බැල්ලපිටිය හන්දියට කිලෝමීටරයක් වගේම හොරණ ටවුන් එකට කිලෝමීටර් 4යි තියෙන්නේ. ඉතින් හැම පහසුකමක්ම අතේ දුරින්. එහෙම බැලුවම හැමදේම ළඟයිනේ. අම්මා හැමදාම ගන්න හරිම තීරණ. අපි එනම් අදම මේක ෆයිනල් කරමු. ඉඩමද මැරෙජ් එකද? දෙකම